හොඳයි යාළුවනේ අපි එළු නිවසක් හදාගන්නේ කොහොමද කියලා බලමු. මේ පේන්නේ මගේ එළු නිවස හදන්න. මුලින් ඉඳන් නම් ගේන්න බෑ යාළුවන්ට. මං කියලා දෙන්නම් දැන් හදලා තියෙන යාළුවනේ. මේ තියෙන යාළුවනේ අඩි 10ක් උසයි මේ කණුවක් යාළුවනේ. අඩි 10ක් උසයි මේ කණුව කොන්ක්‍රීට් කණුවක් අඩි 10ක් උසයි යාළුවනේ. මේ අඩි 10 කණුව යාළුවනේ. ඊට පස්සේ තියෙන යාළුවනේ මුදුන් කණුව. මුදුන් කණුව දාලා තියෙන යාළුවනේ මේ කණුව මුදුන් කණුව. මුදුන් කණුව උසයි යාළුවනේ අඩි 12ක්. අඩි 12ක් උසයි යාළුවනේ. ඊට පස්සේ මේ ගානට යාළුවනේ ඔයාලට කඩෙන් ගන්නක් තියෙන කණුව ඉතින් මම නම් මේ බට අඟල් තුනේ බට අරන් අඟල් 4 බට අරන් දාලා තියෙන යාළුවනේ මේක මෙතන නම් පොළොවට තියෙන යාළුවනේ අඩි 3ක්. ඉතින් මේක අඩි 4.5ක් තියෙන යාළුවනේ පොළොවට අඩි 1.5ක් බස්සලා තියෙන යාළුවනේ. පොළොවට අඩි 1.5ක් බස්සලා තියෙන යාළුවනේ. ඊට අමතරව යාළුවනේ කම්බි දාලා තියෙන්නේ. ඔය කම්බි දාලා දෙපැත්තෙන් කම්බි දෙකක් දාලා තියෙන යාළුවනේ පේන ඇති යාළුවන්ට. මේ තියෙන කම්බි දෙක යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ ඒ වගේ මේක අඩි 10ක් පළලයි යාළුවනේ 20ක් දිගයි. ඒ හින්දා අපි මේ ආකාරයට හදලා තියෙනවා. ඒකට මේ මැත්තට දාලා තියෙන යාළුවනේ මැදට කවුන්ට් සෙට් එකක් දාලා තියෙනවා. මොකද යාළුවනේ බර වැටෙන හින්දා. ඊට පස්සේ යාළුවනේ මේ මැද කණු දෙක යාළුවනේ මැදට ගහලා තියෙන යාළුවනේ ඔය තියෙන්නේ. දැන් මේකට යාළුවනේ මැස්ස ගහ ගන්න ඕන ලී දාලා. තාම වහලේ ගහුවේ නැහැ යාළුවනේ. වහලේ ගහන්න බාස් තාම ආවේ නැහැ. වහලේ ගහන බාස් තාපුවම යාළුවනේ මම ගහලා තියෙන ලී දාලා යාළුවනේ. එහා පැත්තේ තියෙන යාළුවනේ තේක් ගස් තේක්ක දෙකක්. මේ ටික නම් යාළුවනේ හල්මිල්ල කොට තමයි තියෙන්නේ. මේ ආකාරයට යාළුවනේ තාම මේ කණු මුල් වලට යාළුවනේ කොන්ක්‍රීට් දා ගන්නවා. තාම කණු මුල් වලට කොන්ක්‍රීට් දාලා නැහැ. කොන්ක්‍රීට් දා ගන්න ඕනේ යාළුවනේ නැත්තම් හෙල්ලෙනවා කණු. හෙල්ලෙන්නේ නැති වෙන්න යාළුවනේ. හෙල්ලෙනවා ඒ හින්දා කණු වලට කොන්ක්‍රීට් තාම දාලා නැහැ මුලට. අඩි මුලට දාන්න ඕනේ යාළුවනේ කොන්ක්‍රීට් එක. මේ ආකාරයට තමයි ඉතින් යාළුවනේ හදලා තියෙන්නේ. ඊට ටිකක් මම තව ගහනකත් වීඩියෝ දෙන්න මැස්ස ගෙනල්ලා වහලේ ගහන එකත් එක්ක යාළුවනේ. යාළුවනේ මේ කොට දාලා ඉවරලා ඊට පස්සේ මේ අතර පොල්ලි ගහලා තියෙන යාළුවනේ. හැන දෙපැත්තෙන් ගහලා ගැහුවේ. හැනේ මැදින් ගහන්න බෑ. පුපුරන යාළුවනේ. ග්‍රිල් එක නා ග්‍රිල් එක කැඩුන යාළුවනේ. වැඩ ගන්න නැතුව ගියා. ඊට පස්සේ කරුවේද හැන දෙපැත්තෙන් ගහලා හිර කෙරුවා යාළුවනේ. හිර කරලා තමයි හෙලවෙන්නේ නැහැ යාළුවනේ. අඩු වෙනින් ගැහුවා යාළුවේ පොල්ලි පොඩයි. දැයි යාළුවනේ. අඩු වෙනාට කියන ප්‍රකාශන අහක දාන එකක් යාළුවනේ ගෙදර ගලවලා අයින් කරපු ලී වගේක් තියෙන්නේ. අඩු විදිහින් ගහගත්තා යාළුවනේ. ඉතින් මේ ආකාරයට යාළුවනේ ඔක්කොම ටික ගහගත්තා. ලී පෙලි 3යි 4ක් දාලා තියෙනවා යාළුවනේ. 1යි මේකයි 2යි 3යි 4යි යාළුවනේ. එහා කෙරවන ලී පෙලියක් දාලා තියෙනවා. ඊට මෙහා පැත්තෙන් එකක් දාලා තියෙනවා. මැද්දෙන් එකක් දාලා තියෙනවා යාළුවනේ. මෙතන එකක් දාලා තියෙනවා. ඊළාස යාළුවනේ මම දාන්නේ කිතුල් ගස් පල්ලා. කිතුල් ගස් පටිපලපුව තමයි යාළුවනේ මේ තියෙන්නේ. එන්න පටි සෙට් එක යාළුවනේ. කිතුල් පටි. කිතුල් ගස් කපලා ඒක උඩ ගාන සෑහෙන කාලයක් පාවිච්චි කරන්න පුළුවන්. මේ තියෙන දාලා යාළුවනේ තාම දාගෙන යන ගමන් දාලා නෝ කරන්න ඕනේ. මෙහාට පන්නලා ගහන්න යන්නේ යාළුවනේ කැම දාන්නත් ඕන ලේසි වෙන්න එතකොට. කැම දාන්න ලේසි යාළුවනේ. හින්දා පන්නලා ගන්න තාම හරියට ගහගෙන යනවා යාළුවනේ. අපි බලමු එන යාළුවනේ. මේ ආකාරයට යාළුවනේ ඒක දාලා තියෙන්නේ. පේනවනේ. හොඳයි යාළුවනේ මේ ආකාරයට තනිකර දාලා තියෙන දිගටම ඔයයි දාලා තියෙන කිතුල් ගස් පල්පුව යාළුවනේ. දිගටම දාලා තියෙන යාළුවනේ මෙහෙම කිතුල් ගස් පල්පුව දාගත්තා යාළුවනේ. ඊට පස්සේ යාළුවනේ මම වහලෙත් ගැහුවා යාළුවනේ. වහල් නම්
ඔයගොල්ලෝ වීඩියෝ ගන්න බැරුණා අපේ යාළුවනේ. ඔයාලගේ යාළුවා තියෙන්නේ. මේ තියෙන වහල යාළුවනේ. මම්ම තමයි ගැහුවේ යාළුවනේ. කවුරුත් නෙමෙයි මම්ම තමයි ඉතින් ගැහුවේ අඩු වේදෙනින් ගැහුවේ යාළුවනේ. මේක දාලා මෙව්ව යාළුවනේ පේනවා. ඊට පස්සේ යාළුවනේ මෙයා කාට ගන්න පඩි පෙලක් ගහගත්තා. ඊට යාළුවනේ මේ ගහලා තියෙනවා ටෙල්ලි. මේ ගහලා තියෙන යාළුවනේ. මෙයා කාට තමයි ගහගන්නේ යාළුවනේ. දෙකේ දී ගහලා ඒකට රිප් ගහලා තියෙන යාළුවනේ. මොකද්ද? යාළුවනේ මේ ආකාරයට වටේටම ගහ ගන්නවා යාළුවනේ. කන්න දාන්න ඉතින් තමයි හදන්න හිටන් හිටියේ. වරම තුනට දින දානවා නැත්නම් ඇතුලේ ඉන්න හදනවා යාළුවනේ. ඒ ආකාරයට ගහගෙන තියෙන යාළුවනේ. දැන් මේ ඔය මේ දී ගහලා තියෙන යාළුවනේ මේ පටි ගහන්න මේ තියෙන්නේ. වෙන්දා පටි ගහන්නේ. මේ ආකාශයෙන් ඔය යාළුවනේ යට තියෙන්නේ මේ යට යාළුවනේ. යටින් බලපුවම පිට වෙන්නේ මේ ආකාශය. යාළුවනේ මේක. මේ යට යාළුවනේ. සම්පූර්ණ තුල් දෙකා සිතුල් පිටා දාලා තියෙන යාළුවනේ. ඊයලු. මේ ආකාශය යාළුවනේ කණුකුංගි කණුවට ගහලා තියෙන යාළුවනේ. වටේටම ගහ රීප් ගේනවා නේ. තාම රීප් ගෙනාවේ නැහැ රීප් තාම ඉරලා නැහැ බැලුවා. ඔන්න යාළුවනේ කොටුව නම් දැන් ගහලා ඉවරයි මම. ගෑන්න දුර ඉවරයි. තා පොඩ්ඩක් තියාලි ගහන්න දැන් මේ ගහලා තියෙන යාළුවනේ. මේක තමයි කොටුව ගහලා තියෙන යාළුවනේ පේනවා කි. පොඩ්ඩයි දිලි ඉදිකරක් තියෙනවා ගහලා හැම ගානට කැපුවේ නැහැ මම මෙවුවා. කැපුවේ නැහැ ඉතින් අවුලක් නැහැ ඊටස් කමෙන්තාරියක් පොඩි වෙන්න හිතාගෙන ඒව තියලා තිබ්බා හැම. මේ කොටුව අඩි 10ක් පළලයි 20ක් දිගයි. තව තියෙනවා මෙතන ලීරියක් දාන්න දෙන්න තාම දී දැම්මේ නැහැ තාම. දැන් ලීරියක් දාන්න තියෙනවා. වහල සම්පූර්ණ වහල ගැහුවා. කොම්ම වහල තියෙනවා. කැම කන්න දාන්න අතු දාන්න එළියෙන් තමයි හදලා තියෙන්නේ. දෙන්න දොර මේක තමයි දොර හැදුවේ. මේවා දෙයක් දාලා මේ පඩි පෙළ තියෙනවා. මේ ආකාරයෙන් දොර ගහලා තියෙනවා. සමේරු දෙයක් දාලා සමේරු අංගල හතරේ සමේරු දෙයක් දැම්මා. යට එකයි උඩට එකයි දාලා ගහලා තියෙන්නේ. ලොක් එක තාම හයි කරුවේ නැහැ. ලොක් එක හයි කරන්න ඕනේ. කෑම කන්න හදලා තින්නේ මේක යාළුවනේ. එතෙන් තමයි කෑම දාන්න හදලා තින්නේ. මේකට හැම මම ගහලා තියෙන සංගල් වල මේක වන්ට දාලා නැහැ. ඊගරම මේ පැත්තට විතරයි කෑම දාන්න හැදුවේ. අනිත් පැත්තට දැම්මේ නැහැ. මේ පැත්තට තමයි කෑම දාන්න හදලා තියෙන්නේ. එතෙන් දාන්න ගන්න. මේ පැත්තට මෙතනින් එහාට නම් දැම්මේ නැහැ. මොකද එච්චර නැහැ සත්තු ඒ හින්දා හරියට මෙව හැදුවේ නැහැ මේ ටික. මේ ලී දාලා තියෙනවා නිකන් ලීව නැත්තම් උඩින් දාලා තියෙනවා. ඊගරම ගහලා තියෙන්නේ. මෙතන තමයි ඉතින් කැම දාන්නේ. මේ රතු කපල් දාගන්න මේකට කන්න. හැබැයි ඒක කන්න පුළුවන් ඒක හත්තුන්ට. ඒ විදිහට හදලා තියෙන්නේ. සම්පූර්ණ කොටුව තිබෙනවා. මේ විදිහට සම්පූර්ණ කොටුවම තමයි තියෙන්නේ. පඩි පෙළ තියෙන්නේ. පෙළලා තියෙන්නේ. තාම සත්තු මේකට දැම්මේ නැහැ. තාරෙන් තාම ටිකක් තියෙනවා. ඒ වැඩේ ටීවරල සත්තු දාලා දාන්න ඕන සත්තු ටික. ඔන්න යාළුවනේ කොටුව හදලා ඉවරයි. සතුරේ දැම්ම ඇතුළට දැන් කෑ ගහනවා කට්ටිය.
පුරුදු නෑනේ. කොටුවට දැම්මා. කෑ ගහනවා. ඉඳලා යරකෙන් ඉඳලා පුරුදු මේකේ ඉඳලා පුරුදු නෑ දැන් කෑ ගහනවා. කට්ටිය කෑ ගහනවා බලමු. හදලා වුණාට තාම මේකට ලොක් එකයි කරනවා. ලොක් එකේ ගේන්න බැරුණා. බලමු තමයි බැඳලා තියෙන්නේ. මයි සත්තු ටික ඉන්නේ යාළුවනේ. අතු දාලා තියෙන අතු කනවා. මේක දාලා තිබ්බ අතු ටික නම් කාලා ඔක්කොම ඇදලත් එක්ක ඇතුළෙත් එක්ක. තමයි ඉතින් කොටුව හැදේ. වෙන්නේ ඉන්නමයි සත්තු ටික. මුළු දදා කනවා කට්ටිය. කොටුව ඔන්න ලොක් එකක් දාන්න බෑ. ලොක් එක නෑ තාම. කොටුව හදගෙන තාම කෑ ගහනවා. පුරුදු නෑ නරේනේ ඉඳලා පුරුදු මෙයාලට. එයින්ද කෑ ගහනවා. මෙයා පැටව දාන්න ඉන්නේ. ලොක්කි මගේ. ඇයි? ඇයි? බලාගෙන ඉන්නවා හරේ කුඩුවට දායි කියලා. ඒ පුරුදු නැති හින්දා මේක අදනේ දැම්මේ මේකට. හින්දා ඉස්සරම දවසේ ඉඳලා ඉතින් තාම හුරු නැහැ මෙයාලට.